මාලි. ලංකාවේ ට්‍රැවල්ස් කම්පැනිස් ගොඩක් තියෙනවා. ඇයි ලවන්‍ය ට්‍රැවල්ස්ම තෝරගත්තේ මේ ටුවර් එකේ? ඔව් පෞගිය දවස් ටිකේම ෂූටින් නිසා ගොඩාක් බිසි වෙලා තිබ්බේ. ඉතින් මයින්ඩ් එකට පොඩි රිලැක්ස් එකක් ගන්න, චේන්ජ් එකක් ගන්න මම හිතුවා. ඉතින් මම අයස්ට් කිව්වා ඔන්ලයින් ටිකට් බුක් කරන්න හොටෙල් එයා ටිකට්ස් ඔක්කොම එයාට බුක් කරන්න කියලා. ඉතින් එයාම තමයි කිව්වේ අපි රිස්ක් එකක් ගන්නෙ මොකද හැමෝම රෙකමන්ඩ් කරන රවන්‍ය ට්‍රැවල්ස් අපි බුක් කරමු කියලා. ඉතින් ඔයා කියන්නේ? ඔව් ඇත්තටම අපිට මේ තියෙන ෂෙඩියුල් එකත් එක්ක ටුවර් එකක් ප්ලෑන් කරගෙන යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා අපිත් චුට්ටක් මම්ම කිව්වා ට්‍රැවල් කම්පැනියක් හොයලා බලමු කියලා. නිසා පොඩ්ඩක් හොයලා බලද්දි තමයි අපිට ගොඩක් අය රෙකමන්ඩ් කරේ ලවන්‍ය ට්‍රැවල්ස් කම්පැනි එක. ඊට පස්සේ ඉතින් අපි ඔයාලත් එක්ක ජොයින් වුණා. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ අපි ආවේ 50 දෙනෙක් එක්ක group tour එකක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි පතායා 2 nights ඒ වගේම බැංකොක් මේ දෙකම අපි cover කරා හිතුවටත් වැඩිය ලොකු පැකේජ් එකක්. මොකද Dream World කියන්නේ unlimited පැකේජ් එකක් අපිට දුන්නා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේගොල්ලන්ත් එක්ක වැඩ කරද්දී අපිට කිසිම රිස්ක් එකක් තිබ්බේ නැහැ. හරිම නිදහස්. විශේෂයෙන් මතක් කරන්නේ hotels facilities මොකද පතාය වලත් බැංකොක් වලත් තියෙන 3-star hotels තමයි අපිට දුන්නේ. ඉතින් අපි දෙන්න හොඳට enjoy කරා. අපිට තිබ්බේ ඇත්තටම උදේ ලෑස්ති වෙලා හොටෙල් එකේ lobby එකට එන්න විතරයි. මම හිතන්නේ කෑම බීම ඒ වගේම අපිව ගයිඩ් කරන විදිය හැමදේම හරිම සේෆ්ටි. ඉතින් මම හිතන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව මේ ටුවර් එක අපි enjoy කරා. සහ අපිට ට්‍රාන්ස්පෝර්ට් දුන්න ලක්සරි බස් හරිම ෆන්. අපි පතාය ඉඳන් බැංකොක් ඉදිත් කිසිම බෝරින් එකක් නෑ. අපි එන්ජොයි කරා. සින්ද කිව්වා. ඉතින් හරිම ෆන්. මම ඔයාලටත් කියනවා ජොයින් වෙන්න ලවන්‍ය ට්‍රැවල්ස් එක්ක. මොකද අපි නම් මේගොල්ලන් අතාරින්නේ නෑ. අපි ඊළඟ ටුවර් එකක් ප්ලෑන් කරනවා. මම මෙයාගෙන් ගිෆ්ට් එකක් කියලා අනිවාර්යෙන් ඊළඟ ටුවර් එකක් ලවන්‍ය ට්‍රැවල්ස් එක්කම දෙන්න කියලා. ඉතින් well done ලවන්‍ය ට්‍රැවල්ස්. අපි ආයෙත් ඔයගොල්ලොත් එක්ක එනවා. thank you so much. වදින්න එපා. නංගි මෙයාව සතුටෙන් තියන්න. ඔයගොල්ලන්ගේ විවාහ ජීවිතේ කොහොමත් සාර්ථක වෙනවා. මේ කිසිම සැකයක් නැහැ. අපි හැමෝගෙම බේසික්ස් තියෙනවා. මූව සතුටින් තියන්න. හරි එහෙනම් තෙරුවන් සරණයි කියලා තින්නමස්සන් කියන්නකො. තෙරුවන් සරණයි. විවාහයටපත් වෙන ඔබ දෙපළ මම මේ කියන කරුණු හොඳින් අවබෝධ කරගත යුතුයි. පොංගනීගේ කැලුම් මංජිත වන ඔබ සහ මුන් සිංහලාගේ ගඟුලි ප්‍රසංගිකා යන ඔබ දෙපළ ස්වාමියා හා භාර්යාව වශයෙන් දෙකක් ගියාට කමක් නැහැ. අර සිංහලලාගේ කමක් නැහැ. හොඳයි. තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් දෙදෙනාටම සුබ ප්‍රාර්ථනා කරගෙන දෙදෙනාගේම සංයම කරන්න. කවුද? රුමාල් ගන්න මදරෝදේ නේද? පටන් ගන්න. මම මාළිගේ ශාස්ත්‍රීය මුණු සිංහලාගේ ගඟුලි ප්‍රසංගිකා වන ඇයව අද දින සිට නීති අනුකූලව මොකද මේ අලුතෙන් විවාහ වූ දෙපළට මොනවද මේ වෙලාවේ කියන්නේ? ආයේ අමුතුවෙන් බදීම ගැන මොකද කියන්නේ? ආයේ අලුතෙන් බදිනවා කියන එක. මොකද මේ? ඔන්න ඔකයි මාතේ ප්‍රශ්නේ. එනං අය වැඩේ කරගෙන යනවා. මෙයා තමයි ගොඩක් අපේ නළුලිය බඳපු අපේ කපුවා. අපි ගොඩක් කේන්ති යනවා. ඔය ලෙන්ස් එකෙන් කී දෙනෙක් බන්දන් නැද්ද? තුනුරුවන්ගේ සරණින් සියලු දෙවියන්ගේ ප්‍රීතිය ඔබ දෙපළට සුබ විවාහයක් වේවා. අර හැකි පමණි කිසිම අඩුපාඩුවක් නොදී අපේ කෙලියුණු බැඳ මුන් දෙන්න බැඳන සතුටින් ඉදී වගේ නාලු නැද්ද? මොකද හිතුනේ? එළියට බිලන් දාගන්න.